අවසරයි. අර සුදු කොටේ කාට නම් ගාන්ඩෝනි. ආය අර අපිට ටෝක් කරේ සුදු කොට එක. පට දෙන්න. පොඩ්ඩයි දාන්නේ කෝල් එකට. කාටද බං මේ කෝල් ගන්න හැමලේම? පොඩ්ඩයි දාන්න. කෝල් නේ. හෙලෝ මැනික. අද දෙන මේ කෙට්ට ඇට මුං ඇට වෙන්න බලන් ඉන්න වගේ සුදු මහත්තයා මේ ගහන්නේ ඈ. උන් බණ්ඩ ඇට මුං ඇට වෙන්න ගහන්නේ. ඇට මුං ඇට වෙන්න ගහන්නේ. අයියේ ඇට මුං ඇට වෙන්න ගහන්නේ. හරිද? මට ගහලා හරියනවා. පොඩ්ඩයි ඉන්න කියන උසන්නේ. දැන් මට ගහලා හරියනවා. මේ ඉන්නේ පොළු සෝමේ. පොළු සෝමේ කියලා නම හැදුනේ ඉතින් අපි කතා කරන්නේ ගියොත් සෑහෙන වෙලාවක් යනවා. උට පොල්ලා කියන්නේ මූ ගමේ හැමෝගෙම සල්ලි අරගෙන සල්ලි දෙන්න නැති නිසා. සෝමේ අයියා මල්ලි මොකද මේ කැලේක? නෑ මල්ලි මේ පොඩි නටු උදු පෙළටිය හොයන්න ගියා. බෙහෙත උදක් කහනවා මල්ලි මේ කැලේ කියලා ඉන්න බෑ මල්ලි. දැන් ඒවයි වැඩක් නෑ. උඹලා දැන්න කොහෙද මේ යන්නේ මේ උදේ පාන්දර බඩ ගන්න? ඒකත් අමතුණා නේ අයියේ මේ අර මේ සුදු කොටේගේ අපිට ටෝක් කරානේ. අම්මට අවුඩු. අපේ ගමේ ටෝක් කරා මේ පිට ගම්වල ඒක තමයි ගන්න. කවුද බයි ටෝක් කරේ? මුට පොඩි එකෙක් බැනලා. උඹට නෙමෙයිද? මට නෙමෙයි. මුටද? මටත් බලනවාකෝ. ඒක තමයි සීන්නේ අපිට. ඒක වලියක් දෝනේ. වලියක් තමයි මේ. එනවා ගන්න කුපිරි බුලට් එකක් හම්බෙන්න. මම එක්ක යනවා කුපිරි දැල්ල. උඹට පොලිස් සෝමයා ෂුවර්? මට ටිකක් විතර ෂුවර්. අයියට ෂුවර්ද? මට ෂුවරුත් නෑ. කෙලවෙන්න හරි යමුකෝ බලන්න. ඔව් කෙලවෙන්න හරි කරන්න. සෝමේ පොඩ්ඩයි එන්න. ඔව් බලි ගියා. සෝමේයි. ඈ? දැන් මේ කොහෙද යන්නේ? පිච්චි දෙය බං අර හිච්චි විජය අර. ඒ කවුද? අර මැරේ කියනවා හිච්චි විජය කියලා. දන්නේ. අප්පෝ බං උඹ හිච්චි විජය දන්නේ නැත්නම් උඹලා මොකටද මේ ගමේ ඉන්නේ? ඒක දන්නේ ආ ඒව වැඩක් නැහැ. ආරෙන් ගන්න කුපිරි බුලට් එක දැයියේ. උඹලා ඌව දන්නේ නැහැ වැඩක් නැහැ. අරුට දෙනවාද මට සිරි දෙනවා කට ආය දැන් දැන් ගන්නවා දැන් කතා කරන්න යන්නේ. ජයයේ! ජයයේ! ඕ බං නැද්ද බං ගෙදර? ජයයේ! අයියේ ඔතේ පොකෙට් එකක් ඇවිල්ලා පොඩ්ඩක් බලන්නකො මේ ඉන්නේ හිච්චි විජේ. මූගේ කට තිබ්බට මූගේ වැඩ නම් කටේ හැටියට නෑ. ඔතේ පොකෙට් එකක් ඇවිල්ලා බලමු ගුලයි බං. අර එදා අර රුපියල් 5000 පොලියට ගත්තේ. උන්ට කියලා දන්නේ කෙල වෙනවා. පුල්ලනේ. පුල්ල සෝමයා. අරෙන් ෂේප්. අඬව! කවුදද මගේ හරිගේ සද්ද දාන්නේ? සද්ද මොකද සද්ද? සද්ද මොකෝ සද්ද? ධම්ම සද්ද අපේ වැත්තා. ආලා කන කුඩු වෙන්න. මොකද සද්ද දාන්නේ? ගන්න කංගට කුඩු වෙන්න. කදල්ල බෑපා. බගල්ලගනි. නම් බලස්සන බලන්න මගුලා. බලන්න නිකන් අපි ඔයාගෙන නිකන් මොනවාරි වුණාම විතරනේ වැඩක් නැහැ බා. වැඩක් නැහැ. මොකද බම් මොකද? මේ ඇත්ත එකක්ද? ඇත්ත එකක් තමඩු. එයි. මංගේ සෙල්ලම් බඩු කියලා. බඩු මාට්ටු. සෙල්ලම් බඩුව කියලා දැනගත්තර කවන්නේ. ඔව්. අරුන්ට එන්න කියන්න එපා. මේක අල්ලගෙන පිටිපස්සට ගිහින්. සද්ද දාන්න එපා. විජය අයියේ. ඔයා මතක් කරා විජය අයියේ. එන්න වෙලා නැහැ විජය වැඩනේ. ඔයා දන්නවනේ මගේ වැඩේ ඉතින්. ඒවා කියන්න දෙයක් නැහැ නේ මෙතන. මේ අයින්ද කොල්ලෙට වර පොඩි එකේ ටෝක් කරලා ඔය මේ පොඩ්ඩක් එනවා පොඩ්ඩක් පල්ලෙන් කතා කරලා. ආයෙමද? පොඩි කන්නේ ගාලා තියන්නේ. ඉත පංගෙන්න. මම පල්ලෙට. පොඩ්ඩක් මේක සෙල්ලම් පිස්තෝලයක් වුණාට මේකට ඒක සෙල්ලම් දාන්න. හරිය කොයි පැත්ත? ඔව් එන්න බා. ඉස්සර බලන්න.
මේ ඔය වගේට නම් නිකන් කන්න බෑ. හම්මට උඩු පුකත්තෙනුනා යකෝ හිතා ගන්න බැරි ප්‍රහාරයක් නෙල්ලුනේ අවුලන්නේ නැගිටිමු මොකද්ද සීන් එක? නෑ බං විජයගේ බේම් එක සුද්දා කියලා සුද්දනේ සුද්දා කියලා පොඩේ බේම් මුට ගහලා අයියේ yes අයියා I want to kill him. මල්ලි අපි ඔය ආදිමුත්ත කාලේ ඉඳන් සුද්දල විරුද්ධයි කෙලිම නිකන් ඉංග්‍රීසි කෑලි බෑලි දාගෙන බෑ ඉංග්‍රීසි කෑලි කෙලිම සිංහලෙන් කිව්වම මම කළු සිංහල කළු ඒතරයි දැන් වැඩේ කොහොමද වෙන්නේ දැන් යන්න ගහන්න මල්ලි මංගාව නෑනේ ඔය එකේ දෙකේ වැඩ කෙලින්ම ගාන පායි වැඩේ සුවර් පියවර 3යි වෙලි අවුරයි වැඩේ සුම්මා මොකද කියන්නේ වැඩේ කරු එහෙනම් විජයගේ වැඩේට බයමු දෙමු සුන්නා දුලියෙන්ද අර ගන්න තෝගොයන් තෝ මේක කරගෙන ඵලයන් ගෙට කොට අප දෙන්න තිදපා පස්සේලා මම ඉන්න හරිද දැන් කවුද කියන්කෝ මෙතන නිකන් මේ සීන් එක යන්නේ ආ සීන් එක යන එකට සීන් එක යන්න දීපන් ඈ ගානක් කන්න කුඩු වෙන්න සද්දවේ සීන් එකේ ඉන්න බෑ සීන් එකේ හිටිය රෝමෙන් දාන්නේ ආ සීන් එකේ ඉන්න බෑ මේ ඉන්නේ ලොක්ක අයියා ලොක්කයට කවුරු සද්දයක් දැම්මොත් ලොක්කා යෝගයට මුංගට කළා තමයි ලොක්කා යවන්නේ අයිය අන්න අරුන් කියලා මට හන්දියේ ටෝක් කරේ අර උණ්ඩ මම ටෝක් කරා දාව දෙන්නේ තුන්දර එක්කම අපිට ගහන්නත් දන්නේ ඇවිල්ලා ඉන්නේ අද උඹලා ගහන්න දාවේ මතන් කරනවා රුම් මේ වණ්ඩයල්ලද ඔව් බං බට මොටේ නඩුම කණ්ඩු වෙන්නේ නම සවුත් කරනවද කමන්නේ අපි දැන් කියන කතා කරලා කිව්වා හරි දෝමු වෙන මොනවා කරන්නද හරිද දෙන්නකඩවල පුදුම හිතේ කැපෙමු ඕන් ඈ මොකටි පටන් ගන්නවා මල්ලි උඹට ඉස්සරහට යන්නලු මේ දෙරවලු දොබෙන් යන්න ඈ මුටනේ වලිය තියන්නේ ඔව් මුට බඩරේ බඩදලු ඩොක් කරේ අයියෝ මල්ලි බබ බය නැතුව ඵලයන් ඔබ ඉස්සරහට බය නැතුව ගිහින් ගාපන් ඔබ බය වෙන්න එපා බය නැතුව ගිහින් ඩොක් කරා අතක් කර තිබ්බොත් මම පයින්නවා බය වෙන්න එපා ඵලයන් කොහොමද කියලා සෙට් එකක් බස්සලා ඉන්නේ ඔබ වරෙන් එළියට ෆේස් ටු ෆේස් දෙන්න කන බැලෙන්න Run. අයියෝ කොහෙන්ද ඔබේ මාළු අයියලා ටික ආන්දිව සරම උස්සගෙන බලපන් ඉන්නවද කියලා වංගුපඩ කියවනේ සූර්යයා කියලා A few moments later. මේ අයියේ අද නම් කෑවා අද නම් රැට කන්න ඕනේ නෑ බා මගේ නම් බඩ පිළිලා තියෙන ඕක් එකට හිතනෝ ඔය මගේ නම් ඔක්කොම රිදෙනවා ඉතින් බෑ බෑ මේ දැන් හරි වගේ Music.